අවුදු බිල්ලාහි මිනෂ් රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් ක්‍රිස්තු වර්ෂ 2025 ඔක්තෝබර් මාස 17 වෙනි සිකුරාදා බ්‍රිතාන්‍යයේ ටිල්ෆෝඩ් ඉස්ලාමාබාදයේ පිහිටි මස්ජිද් මුබාරක්හිදී අහමදියා මුස්ලිම් ජමාතයේ වර්තමාන ඛලීෆා නායක අමීරුල් මුමිනීන් හज़रत මිර්සා මස්රූර් අහමද් ඛලීෆතුල් මසීහ් අල් ඛාමිස් අයදහුල්ලාහ් තාලා බින් අසීස් තුමාණන් විසින් දෙසන ලද ජුම්මා ඛුත්බා දේශනාවේ සාරාංශය. තේමාව තබුක් යුද්ධයේ පසුබිම හා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ චරිතය පිළිබඳව සිද්ධීන්. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මක්කම ජයග්‍රහණය ලැබුවායින් පසු කස්රජ් ගෝත්‍රයට අයත් මහා කැරලිකරුවෙකු වූ අබු ආමිර් නැමැත්තා යුදෙව්වරුන් හා කිතුණුවරුන් සමග රහසිගතව සම්බන්ධතාවයෙන් පවත්වාගෙන ආවේය. තවද ඔහුගේ බාහිර ක්‍රියාවේ හැසිරීම් අන්‍ය ආගමික පිළිවෙත් අනුව විය. ඒ නිසා මදිනාවේ වැසියන් ඔහුට තපස්වරයායයි හැඳින්වූහ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මදීනාවට පැමිණියායින් පසු ඔහු මක්කම බලා දිව ගියේය. මක්කම ජයග්‍රහණයෙන් පසු ඔහු ඉස්ලාමයට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමට විවිධ උපක්‍රම යෙදුවේය. අවසානයේදී ඔහු තමන්ගේ ස්වරූපයද නාමයද වෙනස් කර මදීනා අවට පිහිටි කුබා නම් ගමක දිගු කාලයක් වාසය කළේය. ඒ නිසා මදීනා වැසියන්ට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය. ඔහුගේ කුමන්ත්‍රණකාරී සැලැස්ම වූයේ මදීනාවේ විසූ මුනාෆික් වංචනිකයන් සමග එක් වී ඉස්ලාම් හා නබිනායකතුමාට එරෙහිව පියවර ගැනීමයි. දවසක් ඔහු තම මුනාෆික් සගයින් අමතා සහෝදරයනි මා දැන් සිරියාව බලා පිටත් වන්නෙමි. එහි ක්‍රිස්තියානි රජය හා අරාබි කිතුණුවන්ගේ ගෝත්‍රිකයින්ට ඉස්ලාමයට එරෙහිවද මදීනාව ආක්‍රමණය කිරීමටද පියවර ගනිමි. නුඹලා මෙම මදීනාවේ වැසියන් අතර දැන් සිරියාවේ මහබල සේනාව නුඹලා සමග යුද වැදීමට සූදානම් වන්නේය යන්න ප්‍රචාරය පතුරවනු යයි පැවසුවේය. මෙම පුවත ඇසූ නබිනායක තුමාණන් අල්ලාහ්ගෙන් දුආ ප්‍රාර්ථනා කර ඒ සඳහා ගත යුතු යහපත් සැලසුම් දියත් කිරීමට ක්‍රියා කළේය. එතුමාණන් සහාබිවරුන් අමතා මෙසේ පැවසුවේය. මෙම වකවානුවේදී අප රෝම අධිරාජ්‍ය සමග යුද වැදීමට ප්‍රමාද වුවහොත් අපට බොහෝ අලාභ හා පාඩු විඳීමට සිදු වේවි. ඒ නිසා අප තම යුද සේනාව සමග පිටත් වී ඔවුන්ගේ ප්‍රදේශයට ගොස් පරීක්ෂා කර සුදුසු පරිදි යුද්ධය පටන් ගැනීමට පියවර ගත යුතුයි. සාමාන්‍යයෙන් යුද්ධය හා සම්බන්ධ විෂයන් රහසිගතව තබා ක්‍රියා කිරීම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සිරිතකි. නමුත් ඛයිබර් යුද්ධයෙන් පසු නබිනායකතුමාණන් මෙවර තබුක් යුද්ධය සඳහා යුද්ධ කිරීමේ අවශ්‍යතාවය ගැන ප්‍රසිද්ධව දන්වා සිටියේය. තවද යුද්ධය සඳහා පිටත් වී යන මාර්ගයන් පිළිබඳව මතුවන්නා වූ දුෂ්කරතාවයන් හා සතුරන්ගේ ගණන පිළිබඳවද පෙරසේම මුස්ලිම්වරුන්ට දැනුම් දෙන ලදී. තවද තබුක් යුද්ධය සඳහා තබුක් යුද්ධය සඳහා මතුවන්නා මෙම කාල වකවානුව ඉතාමත් දැඩි ඉන්ඩෝරේ සහිත කාල වකවානුවක් විය. සැර උණුසුම් කාල ගුණයක්ද විය. ආහාර පාන සඳහාද අඩුවක් දක්නට ලැබුණි. මදීනා වැසියන්ගෙන් බොහෝ දෙනා ගොයම් වැඩවල නිරත වී සිටියේ හේයින් ඔවුන්ගේ ගොයම් කපන අස්වෙන්න ලබා ගැනීමේ වාරය ලං විය. එවන් වකවානුවකදී තබුක් යුද්ධය සඳහා පොදු නිවේදනයක්ද නබිනායකතුමාණන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. තවද තබුක් යුද්ධය සඳහා ගමන් කළ යුතු දුර ප්‍රමාණයද ඉතා දිගු ගමනක් බැවින් ඒ සඳහා ආහාර පාන සැලසුම් කිරීමටත් ඇතැම් දුෂ්කරතාවයන් පැන නැගුණි. මෙවන් පරීක්ෂණාත්මක කාල වකවානුවකදී නබිනායකතුමාණන් යුද්ධ වැදීමට තමන්ගේ සහාබීවරුන්ට ජීවිත පරිත්‍යාගය සඳහා සූදානම් වන්නේ යයි පැවසුවේය. තවද තබුක් යුද්ධය සඳහා එයට ප්‍රමාණවත් ජීවනෝපායන් සහ යුදායුධ අවශ්‍ය විය. එවිට නබිනායකතුමාණන් සහාබීවරුන් අමතා යමෙකුට අල්ලාහ්ගේ මාර්ගයේහි වස්තුන් හා යුදායුධ පරිත්‍යාග කිරීමට හැකි වේද ඔවුන් පෙරට පැමිණිය යුතු යයි කීවේය. ඒ සඳහා අබූබකර් රලියල්ලාහු තුමා තම නිවසේ සියලු දේ අල්ලාහ්ගේ මාර්ගයෙන් පරිත්‍යාග කිරීමට නබිනායකතුමාණන් ඉදිරියේ ගෙනවිත් තිබුවේය. උමර් රලියල්ලාහු තුමාද තම නිවසින් වස්තුවෙන් අඩක් පරිත්‍යාග කළේය. උස්මාන් රලියල්ලාහු තුමාද යුද්ධය සඳහා තමා වෙතින් ඔටුවන් 300ක් පරිත්‍යාග කළේය. තවත් අවස්ථාවක එතුමා යුද්ධය සඳහා අශ්වයින් 70ක් පරිත්‍යාග කළේය. තවත් හදිස් ප්‍රකාශක අනුව එතුමා යුද්ධය සඳහා සියලුම වියදම් තමා දරන්නේ යයි ප්‍රකාශ කළේය. ඒ සඳහා එතුමාණන් මුදල් හා භාණ්ඩ ලබා දුන්නේය. අල්ලාහ්ගේ මාර්ගයේ ධන පරිත්‍යාගයන්හි වැදගත්කම පිළිබඳව අද ලෝකයේ අහමදියා මුස්ලිම් ජමාතයේ අහමදිවරුන් හැර අන් කිසිවෙකුට සැබෑ ඥානයක් නැත. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සහාබිවරුන් කළ පරිත්‍යාගයන් මෙන්
හදරත් මසීහේ මෞද අලයිහිස්සලාතුමාණන්ගේ ජමාතයේද ඇතැම් අහමදිවරුන් එවන් ක්‍රියා ආදර්ශය දෙවනවරටත් ඉටු කිරීමට වෙරදරන්නෝය. ඒ නිසා අප ජමාතය අහමදි ධනවතුන් හා ව්‍යාපාරිකයන් එලෙසම වැඩි ආදායම් ලබන්නන් ඉදිරියට පැමිණ අල්ලාහගේ මාර්ගයේ ධන පරිත්‍යාගයන් කළ යුතුය. අල්ලාහගේ පිහිටෙන් අප ජමාතයේ බොහෝ අහමදි ධනවතුන් හා ව්‍යාපාරිකයන් ධන පරිත්‍යාගයන්හි උසස් ආදර්ශයන් පිහිටුවීමට උත්සාහ දරන්නෝය. එලෙසම ඒ සඳහා වත්කම් නැති අහමදිවරුන්ද ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඉදිරියට පැමිණිය යුතුය. දැන් තබුක් යුද්ධය සඳහා සූදානම් වන අවස්ථාවේදී ධනවත් සහාබිවරුන් සමග වත්කම් නැති දුගී සහාබිවරුන්ද ධන පරිත්‍යාගයන්හි සහභාගී වීමට උත්සාහ දරමින් සිටියෝය. නමුත් මුනාෆික් වංචනිකයින් ඒ දුගී සහාබිවරුන්ගේ කුඩා පරිත්‍යාගයන් දැක ඊර්ෂ්‍යා කරමින් මොවුන් මහා පරිත්‍යාගය සඳහා අත්මිට ප්‍රමාණයකට පමණක් ලෝභකමින් වස්තුන් දෙන්නේ යයි සමච්චල් කිරීමට පටන් ගත්හ. මෙවන් රන්මය අවස්ථාවේදී ඉස්ලාමීය ඉතිහාසයට එක් වූ වැදගත් සිද්ධියක් අනුව මුස්ලිම් කාන්තාවරුන්ද තමන්ගේ ආභරණයන් පවා පරිත්‍යාග කරමින් නබිනායකතුමාණන්ගේ අනපරිදි යුද්ධය සඳහා කැප කර ඇත. මුනාෆිකින් වංචනිකයන්ගේ මෙම අවස්ථාවේ මුනාෆික් වංචනිකයන්ගෙන් මෙම අවස්ථාවේදී යුද්ධයට මුස්ලිම්වරුන් නොයෑම සඳහා විවිධ බාධකයන් ඇති කර තමන්ගේ වංචාකාරී අදහස් ඉටු කිරීම සඳහා උත්සාහ දරමින් සිටියෝය. ඔවුන් මුස්ලිම්වරුන්ට මෙම කාලවකානුව යුද්ධය සඳහා සුදුසු කාලයක් නොවේ, උණුසුම් කාලයක්. නුඹලාට සිරියාවේ මහා යුද සේනාවට එරෙහිව බොහෝ දුරක් ගමන් කිරීමට සිදුවන හේයින් නුඹලා බැලහීන වන්නෝය. තවද ඔවුන් නුඹලාට වඩා කිහිප ගුණයක් බල සම්පන්නයයි පවසමින් සිටියෝය. මදීනා වැසියන් වැඩියෙන්ම ගොයම් කටයුතු වල නිරත වී සිටිය නිසා ඔවුන්ට අස්වැන්න ලබා ගැනීමේ කාලයද සමීප වී තිබුණත් මෙවන් වංචනිකයන්ගේ බය ගැන්වීම වලට අවධානය යොමු නොකර නබිනායකතුමාණන්ගේ අනට පමණක් කීකරුවූහ. තවද මුනාෆික් වංචනිකයින් වරින් වර කණ්ඩායම් ඇති කරගෙන නබිනායකතුමාණන් ඉදිරියේ පැමිණ සිරියාවට ගොස් යුද්ධ නොකරන්න යයි ඉල්ලා සිටියමින් තමන්ට සහභාගී වීමට නොහැකි ලෙසත් කන්නලව් කළෝය. නබිනායකතුමාණන් මෙවන් වංචනිකයන්ගේ තත්ත්වය මැනවින් දන්නා හැයින් ඔවුන්ට පසුබට වීමට අනුමැතිය ලබා දුන්නේය. නමුත් අල්ලාහ් තාලා ඒ මුනාෆික් වංචනිකයන්ගේ සැබෑ මුහුණ ශුද්ධ කුරානයේ හෙළි කළේය. ඔවුන්ගේ වංචනික තිරය ඉරා දැමුවේය. ඒ ගැන ශුද්ධ කුරානයේ ඇතැම් තැනක මෙසේ පවසා ඇත. ගමන් ගන්නා දුර ළඟපාතනා වංචනිකයන් වන ඔවුන් නුඹලා පසුපස එන්නෝමය. නමුත් ඔවුන් අල්ලාහගේ මාර්ගයේ යමක් හෝ වියදම් කිරීමටත් පරිත්‍යාග කිරීමටත් සූදානම්ව නැතැයි අල්ලාහ් මැනවින් දනි. තමන්ට හැකි වූවා නම් සැබවින්ම අපි නුඹලා සමග ජිහාදය සඳහා පිටත් වන්නේමු යයි ඔවුන් පැවසූහ. තවද ඔවුන් අල්ලාහ් මත දිවුරමින් එසේ පැවසූහ. මොවුන්ගේ ප්‍රකාශයන් ඔවුන් තමන්ගේ විනාශය සඳහාම ඉදිරිපත් කරමින් සිටියහ. තවද වංචනිකයෝම පරම අසත්‍යවාදීන් යයි අල්ලාහ් මැනවින් දනි. අල්ලාහ් දෙවියන් ඔබට කරුණාව දක්වත්වා ඒ වංචනිකයන් සත්‍යවාදීන්ද නැතහොත් මුසාවාදීන්දයි ඔබ නොදැන ඔවුන්ට අනුමතිය ලබා දෙන්නේ මක් නිසාද? යමෙක් අල්ලාහ් කෙරෙහිද අවසන් දිනයේ කෙරෙහිද විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ වස්තුන් හා ඔවුන්ගේ ජීවිතයන් දෙවියන්ගේ මාර්ගයේ පරිත්‍යාග කිරීමට බාධා වන පරිදි ඔබගෙන් අනුමතිය ලබා ගන්නේ කුමකටද? තවද අල්ලාහ් වංචනිකයන් ගැන ඉතාමත් මැනවින් දන්නේය. තවද අල්ලාහ් කෙරෙහිද අවසන් දිනයේ කෙරෙහිද විශ්වාස නොකරන්නන් සහ තමන්ගේ සිත් තුළ සැකයන් මතු කර ගන්නන් යුද්ධයෙන් පසුබට වීමට ඔබගෙන් අනුමැති ඉල්ලා සිටිති. ඔවුන් සැකය නිසා එහා මෙහා සෙරසරමින් සිටිති. ඔවුන්ට යුද්ධය සඳහා සැබෑ පරිත්‍යාගශීලීත්වයක් තිබුණේ නම් යුද්ධය සඳහා ඔවුන් පෙර සිටම සූදානම් වනු ඇත. නමුත් ඔවුන්ගේ නීච අදහස් ඉටු නොවීමට අල්ලාහ් තීරණය කළේය. පසුබට වන්නන් සමග නුඹලාද පසුබට වනු යයි ඔවුන්ට පවසන ලදී. වංචනිකයින් වන ඔවුන් ඔබලා සමග යුද්ධය සඳහා පිටත් වූයේ නම් එහි ඔවුන් නපුරු දේ මිස කිසිවක් නොකරනු ඇත. තවද ඔවුන් ඔබලා අතර කලහ කෝලාහල ඇති කිරීමට එහා මෙහා සැරිසරනු ඇත. තවද අල්ලාහ් අනාවරණය මගින් හෝ ඔබ ලබා දෙන්නා වූ රහසිගත අදහස් වලට ඔවුන් වංචනිකව සවන් දීමට තෙත් කරනු ඇත. තවද අදමිටුවන්ව අල්ලාහ් මැනවින් දනි. තවද වංචනිකයන් වන ඔවුන් මීට පෙරම කලහ කෝලාහල ඇති කිරීමට තෙත් කළෝය. තවද ඔවුන් දේව නියමයන් වෙනස් කර ඔබ ඉදිරියේ වැරදි අදහස් ඉදිරිපත් කළහ. අවසානයේදී සැබෑ සත්‍යය හෙළිවිය ඉස්ලාමයට එරෙහිව ගත් ඔවුන්ගේ ක්‍රියාවන් පරාජය වීමට අල්ලාහ් තීන්දුව කළේය.
ඒ නිසා අනෙක් විෂයන් ඉන්ෂාල්ලා ලබන සිකුරාදා දේශනයේදී ඉදිරිපත් කරමියයි හදරත් කලිෆත් මසීහ් අල් ඛාමිස් අයතුල්ලා අබ්දුල් අසීස් තුමාණන් දේශනය අවසන් කළේ.